ඩිංගි මල්ලි. වරෙන් ගෙහෙ ගෙඩියක් කන්න. ගෙහෙ ගෙඩි දෙකමයි බොල තියෙන්නේ. අනේ බන් ඩිංගි මල්ලි වාඩියක් මෙන්න මෙතන. බත් අනේ මන් දන්නේ නැහැ. අකුල් දෙකට බහින්නද? ඩිංගි මල්ලි. ඔබට හිතෙන්නේ නැද්ද? අපි මේ කරන රස්සාව නරක වැඩක් කියලා. මේකේ තියෙන වැරද්ද මොකද්ද සොත්ති අයියේ? ඔය ඇති තරම් ගමේ මිනිස්සු පෙරන්නේ. ඒකත් ඇත්ත නේද මේ ඩිංගි මල්ලි? ඕවනේ. ඔගේ මොකද්ද තියෙන වැරද්ද? ඩිංගි මල්ලි. මම පොඩ්ඩක් ඇලවෙනවා මල්ලි. ඈ ඔබ යන්නේ නැහැද දැම්ම? නෑ සොත්ති අයියේ. Oh no. ඒ සොත්ති ඉක්කි නෝයි. කවුද? ඉක්කි. අම්මා පව් නේද? එයාසම කදුරක් වෙන නෑ. මේ මුන් කොහේ හරි යන ගමන් නේද? ඕ. කලබලේ එන්නේ. ඕ. ඒ බන් කික්කි ගහේ ගෙඩි හැදෙන්නේ නෑනේ බං. මම යනවා බං කුෂිකාර්මයට ගිහින් එන්න. නාත් ඒකට තමයි යන්නේ. ආත් මේ සොට්ටි අයියේ පොත්තකට යන්න කියලා ආවේ. කමන්න යමන්කෝ. යම. මම යන්න පොඩ්ඩක් බලන්න අරුන්ගේ පොඩ්ඩක් කතා කරන්න. උන් වස්තුවක්වත් දෙන්න යනවා දන්නේ නෑ උදේ. කදිර මල්ලි. ඉක්කි මල්ලිත් එක්ක කොහෙද මේ යන්නේ? ඈ? සොත්ති අයියා. අපි මේ කුෂිකාර්මයට යනවා. ඒ මොකටද මල්ලි? කුෂිකාර්මයට යන්නේ? ඈ? මොන හරි ගේන්නද? එන්න මොකේ ගහේ ගෙඩි හැදෙන්න ඇල්ලු. ඔව් කදිරයි මේ මගේ ගහේ ගෙඩි හැදෙන්නේ පොර වගේක් ගේන්න යනවා. අයියෝ කදිර මල්ලි. ඔයාලට තේරෙන්නේ නැද්ද? ඔය නමේම තියෙන්නේ කුෂි කර්මය. ඕක මහා තනිකර කර්මය යන්නේ මල්ලි. කවුද ඔයාට යන්නේ? ඔයාට තියනවා මල්ලි හොඳ කෙමක්. මම ඔයාට කෙම කියලා දෙන්නද? නේද? ඔව්. සුපිරි ඈ. ගෙඩි එන්නේ වලු. පොකුරු මෙහෙම. යමුකෝ බලන්න ඔය කෙම. මට දැනගන්නත් එක්ක. ඔව් සොත්ති අයියා කියමුකෝ බලන්න. මොකද්ද සොත්ති කෙම මන් දන්නේ කියන්නේ. මල්ලි මෙන්න මේකයි කතාව. හරිද? හොඳට අහගන්න. හරියටම රෑ 12ට. හරිද? ගෙදර ඔල්ලෝසු වෙලාවේ රෑ 12 පහු වෙලා ඔයා ඇඟේ නූල් පොටක් ගන්න නැතුව ගෙදරින් එළියට බහින්න. හරිද? ඒත් එක්කම පොල්ලකුත් ගන්න ඕනේ මල්ලි. හරිද? පොල්ලත් අරගෙන ඇඟේ නූල් පොටක්වත් තියෙන්න බෑ. අමු හෙළුවෙන් යන්න ඕනේ. හරිද? දන්නවනේද? කියනකොට අමු හෙළුවෙන් මල්ලි ෂේප් එකේ ගහ තියෙන තැනට ෂේප් එකේ පොල්ලක් තියාගෙන යන්න ඕනේ. දෑත බදලා දෙන්න ඕනේ ගහට. තේරුණාද මං කියපු දේ? සද්ද නොකර යන්න ඕනේ මල්ලි. කතා බය. කෙල බිඳක් හෙලන්න බෑ. සද්ද නැතුව යන්න ඕනේ. දෙන්න ඕනේ කෙලින්ම. අම්බ. ඔන්න ඕක තමයි මල්ලි කෙම. නේද මල්ලි? ඒක ඇත්ත සොත්ති අයියේ. ඒක හරියටම හරි. ඒක හරියටම හරියයි සොත්ති අයියේ. මල්ලි මගුලක් කතා කරනවා. අපේ අල්ලපු ගෙදර ගහේ මම ගියේ ඇගේ නූල් පොටක් කන්නද? ඔව්. අල්ලපු ගෙදර ගහට මාම ගැහුවා පොල්ලෙන්. ඔව් නෝ. එහෙනම් අපි යමන් ටිකේ ගෙදර යන්න. මේකත් කරලා බලමු ගෙදර ගිහිල්ලා. අපිට අමාරුද නේ? පොඩ්ඩ අමාරුයි සොත්ති අයියේ. සල්ලි තමයි ඉතින් ඔය අමාරුකම් අතහැරලා දහම් මල්ලි යෝනේ. බං. ඔහෙ පල්ලයන් ලෙල්ල හුටන්. යකෝ මේ කදිරාන එන්නේ. කදිරයි ටිකයි නේද? ඊ ඌමයි. මේ අර කදිරා නේද අර මේ වෙලාවෙ එන්නේ? ඊ ඔව් තරම් හොඳ ෂොට් එකක් දීලා තියෙනවා. ඕන්න නැති මමුලක් නෑනේ අර සොට්ටිය කියන එක කවුද බං අහන්නේ ඔය? ඒකයි අපිනේ අරින්න ඕනේ බෝ. ආර ඉන්නේ සොත්ති අයි ඩිංගියයි. නවත්තාමු ඉස්සරේ. දැන් අතර කරන්න. බලා ගන්න ඕක ගැන. කදිරා ඉක්කේ. මොකද මේ? මොකද වම්මේ? මොකද වම්නේ නෙමෙයි. තමුසේ කියපු දෙන්න තමයි මට මේක උනේ. ඈ? මම මොකද්ද බං කිව්වේ උඹට? සොත්ති අය කිව්වනේ ඉතින් මහරය 12ට ගහ ගාවට ගිහිල්ලා පොල්ලක් අරගෙන තඩි බාන්න කියලා. ඉතින් මල්ලි මම ගිහිල්ලා පොල්ල උස්සනවත් එක්කම ගෙදර ගෑණි කෑ ගැහුවා ක්‍රිස් යකේ කියලා.
ඈ ඊට පස්සේ ගෙදර මිනිස්සු ඇවිල්ලා තඩි බානවා විතරයි සොත්තියයි මට මතක. ඊට පස්සේ සීයා විස්පිරිතාලේ ඉඳලා මේ දැන් ටිකට් කපන් එන ගම. ඔව් තොත්තිය අයියේ. එතකොට කදිරෝ උඹේවත් යම ගහ ගාවට නෙමෙයි උඹ හෙළුවෙන් ගියේ. අම්මට සීරි එනවා. නෑනි සොත්තියයි මුංගේ ගෙදර කොහෙද අඹ ගස්? තල්ලු බිසෝ ගෙදර නේ අඹ ගහදී. එතකොට මල්ලි උඹ කුෂිකර්මයට යනවා කියලා ඉල්ලා පොහොර ගේන්න ගියේ තල්ලු බිසෝටද? ඇයි අපිත් යමන් මල්ලි යන්න. අම්මට කෑන්නේ